කුරුණෑගල ඇල්ලපාර හරහා ඔයගොල්ලෝ අනුරාධපුරයේ පූජා නගරය වන්දනා කරන්න යනවා නම් මේ ස්ථානය නම් මගහැර ගන්න එපා මහත්තයෝ. මේක ඊටාත්ම වැදගත් තැනක්. මේක තියෙන්නේ මැදගම. පුරාණයේ ලොකු ඉතිහාස කරුණු ගොඩක් මතු කරගන්න පුළුවන් තැනක් තමයි මේ තම්මැන්නාව කියලා කියන්නේ. දැන් හත්තිකුච්චිය පව් කරගෙන පොඩ්ඩක් ඉදිරියට එනකොට තමයි මේ මැදගම තම්මැන්නාව හම්බෙන්නේ. බලන්න මේ පූර්වේ ගහලා තියෙන්නේ පුරාවිද්‍යාවෙන් සඳහන් කරලා තියෙනවා තම්මැන්නාව පුරාවිද්‍යා රක්ෂිතය කියලා. අද මම ඕගොල්ලන්ව එක්කගෙන යන්නේ මේ තම්මැන්නාව පුරාවිද්‍යා රක්ෂිතයට. අපි මේ පාර දිගේ තමයි යන්න ඕනේ. මෙතනින් කිලෝමීටර් කීපයක් අපි ඇතුළට ගියාම තම්මැන්නාව කියලා වර්තමානයේ හඳුන්වන තැනට අපි ළඟා වෙනවා. දැන් මේ තියෙන්නේ ඇල්ල හරහා අනුරාධපුරට යන පාර, කුරුණෑගල ඇල්ල පාර 57 බස් රූට් එක. හරි. දැන් අපි මෙතනින් ඇතුළට යමු. තම්මැන්නාව මේ පුරාවිද්‍යා භූමියට ඕගොල්ලන්ව මම එක්කගෙන යනවා. බලමු එතනට ගියාම අපිට සක්විති යුගයත්, බුද්ධ යුගයත් කියාපාන ලොකු ඓතිහාසික කරුණු ගොඩක් අපිට මතු කරගන්න පුළුවන් තැනක් තමයි මේ තම්මැන්නාව කියලා කියන්නේ. අපි යමු ඇතුළට. දැන් මම මේ ඇතුල් පාරේ කිලෝමීටර් කිහිපයක් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනව නේද මේ ඈතින් පේන කඳු තලාව, කඳු පන්තිය. ඔන්න ඔය කඳු පන්තියේ පහළ බෑවුමට තමයි මම යන්න ඕනේ. තව ඇතුළට මම මේ පාරේ ටිකක් යන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට මේ සිටියම හරියට ඇල්ල පාරෙන් ඕගොල්ලෝ එනවා නම් ඕගොල්ලන්ට තේරෙයි ගිරිබාව අපි හත්තිකුච්චියට හැරෙන තැන තියෙන එතන හන්දිය. එතනට අපි කියන්නේ මහගල් කඩවල හන්දිය. එතනින් අපි වමට හැරලා තමයි හත්තිකුච්චිය බලන්න යන්නේ. ඉතින් හත්තිකුච්චියට එතනින් හැරෙන්නේ නැතුව අපි කිලෝමීටර් කිහිපයක් ඉස්සරහට ආවම තමයි මැදගම මම අර ඔබට මුලින් පෙන්වන පෝරුව සඳහන් වෙලා තියෙනවා. දැන් කොහොම නමුත් මේ අද වර්තමානයේදී හදලා තියෙන මේ පාරවල් වලින් අපි එනකොට ටිකක් දුරින් අපි ආවට මේ ඈතින් පේන කඳු තලාව තියෙනවානේ. මේ කඳු තලාව හත්තිකුච්චිය දක්වාම සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට කඳු තලාව හරහා අපිට ගියොතින් මේ අපි අද යන තම්මැන්නාව කියලා හඳුන්වන මේ ප්‍රදේශයත් ඊට පස්සේ හත්තිකුච්චිය කියලා හඳුන්වන ඒ ප්‍රදේශයත් අතර වැඩි දුරක් නැහැ. ඔහොම ඉන්නකෝ මං ඔයාලට පෙන්නන්නම්. මම හත්තිකුච්චියට ගිය වෙලාවේ එතන උඩට නැග්ගාම මේ ප්‍රදේශය පේනවා. මේ තම්මැන්නාව කියන ප්‍රදේශයේ මේ කඳු තලා ටික පේනවා. මම හත්තිකුච්චියට නැග්ග වෙලාවේ ගත්ත රූපරාමයක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. බලන්න ඈතින් ලස්සනට මේ කඳු තලා ටික පේන හැටි. එතකොට දැන් හත්තිකුච්චියේ ඉඳන් ගිරිබාවටත් හත්තිකුච්චියේ ඉඳන් තම්මැන්නාව කියන මේ ප්‍රදේශයටත් එතන ඉඳන් මේ කඳු වැටි වලටත් එදා පාර තිබිලා තියෙන්නේ මේ කඳු වැටි ඔස්සේම තමයි. අද ඉතින් අපි මේ තිබ්බ ගැල් පාරවල් මොනවා හරි තිබ්බේව තමයි මේ ප්‍රධාන පාරවල් විදිහට අපි හදාගෙන තියෙන්නේ. කොහොම හරි මේවා අස්සෙන් එදා යන ගංගා ඇලදොල ඇල මාර්ග ගොඩක් තිබිලා තියෙනවා. සහ මේ කඳු වැටි හරහා යන මාර්ග තිබිලා තියෙනවා. ඒව තමයි එදා වැඩි වශයෙන් මිනිස්සු භාවිතා කරලා තියෙන්නේ ගමනාගමනය සඳහා. හැබැයි අද ප්‍රධාන මාර්ග අපි භාවිතා කරනවා. හරි. කොහොම හරි දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ හත්තිකුච්චියේ ඉඳන් මේ කඳු වැටි පේන හැටි. මැදගම ඉඳන් අපි කිලෝමීටර් කිහිපයක් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. අපේ ගමනාන්තයට අපි ළඟා වෙලා ඉන්නේ. අද වර්තමානයේ හඳුන්වන නම තමයි මේ පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානය කියන එක. ඉතින් කොහොම නමුත් මේක ඇත්තටම පුරාණ ගම්මානයක්, පුරාණ නටබුන් ගල්ලෙන් රාශියක් තියෙනවා අර මම කියපු විදිහට මේ කඳුතලා තුල. කොහොම හරි ප්‍රවේශමෙන් ඔබ එන්න ඕනේ. මොකද වනසතුන් නිතර දෙවේලේ මේ ප්‍රදේශයේ ගැවසෙනවා. දැන් අපි එන දවසෙත් වන අලි කම්බැද්දිලා තිබ්බ දවසක්. හරි. දැන් අපි පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයට ඇතුල් වෙමු. ඔබට මම පෙන්නන්නම් මේ ස්ථානයේ තියෙන ගල්ලෙන් හරිම විශේෂයි. පුරාණ විහාරස්ථානයට ඇතුළු වුණාම මේ විදිහට තමයි ඕගොල්ලන්ට පේන්නේ. අපි ඇතුල් වෙන තැනම මේ විදිහට ගල් කුට්ටි එකතු කරලා හදපු පුරාණයේ හදපු ගල්ලෙන් සමූහයක් අපිට දෙක බලා ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම අපේ ප්‍රධාන ස්ථානය මෙතන තියෙන. මේක ඇතුලේ තියෙන දේ දැක්කොතින් ඔබ පුදුමයටපත් වෙවි. මම ඕගොල්ලන්ට පෙන්නනවා මේක ඇතුලේ තියෙන පිළිමේ වහන්සේලාත්. දැන් ඊට කලින් අපිට මේ ළඟින් යනකොටම මේ සෙල්ලිපිය ඕගොල්ලන්ට දෙක බලා ගන්න පුළුවන්. ස්වස්තිකය පවා ගලේ කොටලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බොහොම පුරාණ තැනක් මෙතන. කටාරම් කොටපු ගල්ලෙන් කීපයක් තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා මෙතන තිබ්බ මේ ගල් තලාව කළමනාකරණය කරලා තමයි මෙතන හදලා තියෙන්නේ. මෙතන නිර්මාණය කරලා තියෙන්නේ පුරාණයේදී. නැත්තම් මේ ස්වාභාවිකවම තිබ්බ විදිහ නෙමෙයි. ඒක හොඳට අපිට තේරෙනවා. ඇතුළට ගියාම හතර වටෙන්ම ගල් කුට්ටි වට කරලා ඒවා ගල්ලෙන් බවට පත් කරලා එහෙම තමයි මෙතන ඉදි කරලා තියෙන්නේ. දැන් මේ බලන්නකෝ. මෙතන භාවිතා කරමු මේක අතීතයේදී පතුල් ගලක් වෙන්නත් පුළුවන්. හරියට පැහැදිලි නෑ. නමුත් පේන්න තියෙන විදිහට පතුල් ගලක හැඩයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මේ බලන්න කටාරම් වටේටම කොටලා තියෙන්නේ. කොහොම නමුත් දැන් මේ එලිපිට මෙහෙම තිබ්බට මේවා වටේ ඒ දවස බිත්ති බැඳලා වට කරලා ආවරණයක් ඇතුව තමයි තියෙන්නේ නැත්තේ. ඔයගොල්ලන්ට පේනවනේ. දැන් මෙතනින් ඇතුල් වෙනකොට ඔය ගල්ලෙන් ටික තමයි අපිට මුලින්ම දැක බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම මේක දැන් මේ රූපරාම වල දකිනවට වඩා මේක හරි විශාලයි. ඔයගොල්ලෝ මෙතනට ගිය වෙලාවක බලන්න අපි මෙතනින් ඇතුළට ඇතුල් වෙනවා. ඇතුළට ගියාම මේ ගල්ලෙන් ඇතුළට ගියාම දැන් ඔය එක පැත්තක වට කරලා තියෙන ගල් කුට්ටියක් තමයි ඔය තියෙන්නේ. දැන් එහා පැත්තේ තියෙනවා ඒ විදිහට තවත් ගල් කුට්ටි වට කරලා. අපිට එතනට ඇතුළට ගියාට පස්සේ මේක විශාලත්වය දැක බලා ගන්න පුළුවන්.
සහ මේක ඇතුලේ තියෙන පිළිම වහන්සේලා මේ සක්විති යුගයේ නිරූපණය කරන මෙතනදී අපිට මුලින්ම කියව ගන්න පුළුවන් ලිපිය තමයි මේ ශිලා ලිපිය තමයි මේ ඔබ දකින්නේ. දැන් මෙතන මේ අපිට මුලින්ම දැක බලා ගන්න පුළුවන් ගල්ලෙන් ටිකනේ මේ තියෙන්නේ. බලන්න කොටලා තියෙන ශිලා ලිපිය. මෙතන විශේෂය තමයි ස්වස්තික ලාංඡනෙත් මෙතන කොටලා තියෙනවා. දැන් මේ ස්වස්තික ලාංඡනෙත් එක්ක මේ ගල්ලෙනේ ඇතුලේ තියෙන ප්‍රතිමා කීපයක් පුරාණයේ ඉදි කරපු ප්‍රතිමා කීපයක් එක්ක මම යම් විස්තරයක් කරනවා. ඔබට පුළුවන් වෙනවා ඒවත් එක්ක අපේ ඉතිහාසය ඓතිහාසික තොරතුරු කිහිපයක්ම ගැටලු කිහිපයක්ම ලියා ගන්න ඇතුළේ තියෙන ප්‍රතිමා සහ ඒ පින්තාරු කරලා තියෙන චිත්‍ර මූර්ති ඒව අධ්‍යයනය කරාට පස්සේ හොඳයි අපි යමු ඇතුළට බලා ගන්න. අපි ඊට කලින් බලමු මෙතන වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේගෙන් අපි විමසීමක් කරා මේ ලෙන පිළිබඳව සහ මේ ස්ථානය පිළිබඳව. මෙතන ගල්ලෙන් 68ක් දැක බලා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. හැබැයි අපිට අපි එහා ගල්ලෙන් වලට යන්නේ නැහැ. මොකද හේතුව අපි ගිය වෙලාවේ වනසතුන් ඒ කියන්නේ අලියැත්තු ගැවසන වෙලාව අපි ගිය වෙලාවෙත් එතනට ඇවිල්ලා හිටියා. ඉතින් අපි එතනට ඇතුළට යන්න ගියේ නැහැ. මොකද හේතුව එතන තාම වනයෙන් කැලයෙන් වැහිලා තියෙන්නේ ගල්ලෙන් ටික. අපි යම් දවසක ඇතුළේ දැක බලා ගන්න පුළුවන් ගල්ලෙන් ටිකත් ඕගලන්ට පෙන්වන්නම්. කොහොම නමුත් මේ විශේෂ ගල්ලෙන් ටික අපි ඇතුළ අභ්‍යන්තරයේ ඕගලන්ට පෙන්වනවා. අපි මුලින්ම ඉස්සෙල්ලා මෙතන ඉන්න ස්වාමීන් වහන්සේගෙන් අපි විස්තර කීපයක් අහලා දැනගමු මේ ස්ථානයේ කොහොමද වර්තමානයේදී හඳුනාගෙන තියෙන්නේ කියලා. අපිට දැන් කුරුණෑගල ඉඳලා ඇල්ලපාරේ එනකොට ගල්ගම පහු කරන් එන්න ඕනේ. ගල්ගම පහු කරන් එනකොට මැදගම යන්නේ ගල් කල්ල අච්චුකුච්චරේ හැරෙන්නේ නැතුව කෙලින්ම එන්න ඕනේ මේ ප්‍රධාන පාරේ. ඒ ඇවිල්ලා මැදගමින් හැරෙන්න පුළුවන්. මැදගමින් නැත්තම් පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි ගල් කල්ල හරහා එතන ගල් කල්ලේ හන්දියෙන් අච්චුකුච්ච හරහා මේ පැත්තෙන් එනකොට තඹුත්තේ හන්දියෙන් හැරෙන්න ඕනේ. තඹුත්තේ ගම නෙමෙයි තඹුත්තේ. තඹුත්ත හන්දිය. ඔව් තඹුත්තේ හන්දියෙන් හැරෙන්න ඕනේ. ඊට පස්සේ එහෙන් එන්නත් පුළුවන් නැත්තම් මැදගමෙන් හන්දියෙන් හැරිලා ආවෙලා දාන්නත් පුළුවන්. එතකොට තමයි තම්මැන්නෑව මේ ඓතිහාසික ස්ථානෙට එන්න පුළුවන්. එතකොට මේකේ ඓතිහාසික භාවය කිව්වොත් එහෙම කිස්සුපුර දෙවෙනි සේවස්ත්‍රය තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ ගාමිණී අබේතිස්ස රජුරෝ කාලේ එතකොට එයාගේ පුතණුවන් තමයි මේ අබේතිස්ස රජුරෝ කියන්නේ. ඒ රජතුමා හදපු විහාරස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඒකේ එතකොට ලෙන් 68ක් තියෙන මේ ස්ථානේ. ලෙන් 68 මහරහතන් වහන්සේලා 68 නමක් වැඩ ඉඳලා තියෙන ඒ කාලේ. මොකද අපිට ශ්‍රී මහා බෝධි අනුරාධපුරයට වැඳ පූජා නගරයට වැඳ පුදා ගන්නට යන්නට හරිම පහසු ස්ථානයක්. ඒ නිසා රහතන් වහන්සේලා වැඩ සිටියේ ස්ථාන අතනටත් තියෙනවා. ඒ වගේ 68 ලෙන් 68න් ඊට පස්සේ මේක 8 සැටල් ලෙනින් අයිති වෙන ඓතිහාසික භාවයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ ඒ කාලය තුලදී බැලුවොත් එහෙම අනිවාර්යෙන් බොහොම අලංකාරවත් විදියට ලස්සනට ඒ වගේම දියපොකුන් ඒ වගේම සෙල්ලිපි 13ක් සඳහන් වෙලා තියෙනවා. දැනට සොයාගෙන තියෙනවා. ඒ වගේ ඓතිහාසික භාවයක් තියෙනවා. සෙල්ලිපි 13 ඊට පස්සේ තාමත් ඊට පස්සේ මේ ස්ථානයේ ලෙන් 68 භාවනා කුටිය වශයෙන් අනිවාර්යෙන් ඉන්නට හදලා තියෙනවා. ඒවා පිළිසකර කරලා තියෙනවා. තවත් ඒවා පිළිසකර කරන්න තියෙනවා. ඉතින් ඒවට අපිට අර ගොඩාක් දුරට අපේ මේ ප්‍රදේශයේ දායක පින්වතුන් බොහොම දුප්පත් දායක පින්වතුන් ඉන්නේ. මොකද හේතුව මේ අය ගොවිතැන්පත් කරමින් කුලී වැඩ කරමින් ජීවත් වෙන අය ගොඩක් ඉන්නේ. ඒ වගේම ලැබෙන ආදායම් ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ වගේම තමයි ඊට පස්සේ විහාරස්ථානයේ ගොඩනැගීමට සඳහා ආධාර උපකාර සඳහන් කරන්නේ. ඒ වගේ වැඩ කටයුත්තක් තමයි ගොඩාක් දුරට අපි සිද්ධ කරන්නේ. ඒ නිසා වසරක් පාසාම අනිවාර්යෙන් පින්කම් කටයුතු හැම දෙයකම සහයෝගය දෙනවා. ඒ හැම දෙනෙකම තුලදී අනිවාර්යයෙන් කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා මේකේ ඓතිහාසික භාවයේ මහා විශාලයි. ඒ නිසා අනිවාර්යෙන් කවුරුවක්වත් මේක හරියටම තාම දන්නේ නැහැ. මේකේ ඓතිහාසික භාවයේ අපේ පූජනීය එල්ලාවල නායක හාමුදුරන් වහන්සේ ඊටමත් උන්වහන්සේ පෙන්නලා තියෙනවා. මේකේ අනිවාර්යෙන් පොතක් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒ පොත ඒ වගේම මේකේ ඓතිහාසික භාවයෙන් බැලුවොත් එහෙම චිත්‍ර ලෙන් විහාරය ඇතුලේ තියෙන්නේ ලෙනක් ගල් 3කින් වටවුණු ලෙනක් තමයි තියෙන්නේ. ඒ ලෙන් අතරේ අනිවාර්යෙන් ලෙන් විහාරයක්. ඒක ඇතුලේ අනිවාර්යෙන්
දැනට මේ ස්ථානයේ වගේම ස්ථාන 3ක් ලංකාවේ තිබෙනවා. ඒ තමයි පළවෙනිම තමයි අපේ දඹුලුගල ශ්‍රී විහාරස්ථානේ, දඹුලුගල රජමහා විහාරස්ථානේ. ඒකෙත් ලෙන් ඇතුලේ තියෙන. ඒ වගේම පිදුරංගල රජමහා විහාරස්ථානෙත් මේ වගේම සමාන විදියට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මෙතන නාවත්තේගමින් ඇතුළට යන්න ඕනේ. යන්න ඒ විහාරස්ථානෙත් මේ වගේ ඓතිහාසික භාවයෙන් යුක්තව මේ විහාරස්ථාන තුනේදී බැලුවොත් එimhe එකම ආකාරයට තියෙන්නේ. මොකද අනිවාර්යෙන් දඹුලු රජමහා විහාරයට වැඩිය වෙනස් පිදුරංගල රජමහා විහාරෙත් ඒ වගේම නාවත්තේගමින් ඇතුළට යන විහාරස්ථානේ මම මෙතන තාම ගිහිල්ලා නැහැ. අන්න ඒ විහාරස්ථානෙත් මේ වගේම තමයි තියෙන්නේ. ඒ වගේ මම හිතන්නේ වික්‍රම රජුරෝ හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට එකම විදිහට තියෙන්නේ. ඉතින් මේක මෑත කාලයේදී ගොඩාක් අය මේ ගැන විවහාර කරනවා. මොකද වලගම්බා රජුරෝ හදන්නේ නැති කියන එක. ඒ වුණාට වලගම්බා රජුරුවන්ගේ නේ මේක අබේතිස්ස රජුරුවන්ගේ තමයි මේක හදලා තියෙන්නේ මේ ස්ථානේ. ඒ වගේම මාලිගාවක් තිබිලා තියෙනවා. ඒක ගණටබුන් වෙලා. ඒ වගේම එතකොට මෙතන එහා පැත්තෙන් තියෙනවා කොට වෙහෙර කියලා. ඒ කියන්නේ බුබුලාකාර විදියට වෙහෙරක් හදලා සකස් කරලා පූජා කරලා තියෙනවා. ඒවා දැන් ගරා වැටිලා නටමුම් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම එතනින් එහා පැත්තේ රදලිය ගල කියලා තියෙනවා. ඒ රදලිය ගල කියන්නේ ඒකෙත් අනිවාර්යෙන් ওই වැඩ කරන මිනිස්සු මාලිගාවේ වැඩ කරන මිනිස්සු ඉඳලා තියෙන ප්‍රදේශයක් තමයි රදලිය ගම්මානය කියලා කියන්නේ. ඒක නිසා දැන් ඒකේ අර රදලිය ගල කියලා දැන් අපි සඳහන් කරනවා. ඒ ප්‍රදේශයත් ඒ වගේ ගම්මාන තිබිලා තියෙනවා. ඒකේ අර ඓතිහාසික භාවයේ තියෙනා වූ ඒකට අනිවාර්යෙන් සාධකයක් වශයෙන් ජැක්සන් ඇන්තනි මහත්මයා මේ ප්‍රදේශයට ඇවිල්ලා ඒ වගේම අබා චිත්‍රපටය නිර්මාණය කරේ ඒ ප්‍රදේශය තමයි. ඒ තරම් ඒ ඓතිහාසික භාවයක් තියෙන නිසා ඒ ප්‍රදේශයේ ඒ විදිහට සකස් වෙලා තියෙන නිසා තමයි ඒ විදිහට කරේ. ස්වාමීන් වහන්සේ අවසර දැන් ගිරිබාවේ හත්තිකුච්චිය කියලා හඳුන්වන ස්ථානයට වැඩි දුරක් නැහැ මෙතන. මට පේන විදිහට මේ එකම කඳුවලල්ලේ තමයි මේ එකම කඳුවලල්ල තමයි මේ පැත්ත දැන් අනිවාර්යයෙන් මේ පැත්තේ දකුණු පැත්තෙන් බලනකොට මේ ප්‍රදේශයෙන් බොහොම දුරයි. දුර ප්‍රදේශයක් නෙවෙයි ළඟයි. බොහොම මේ අනිවාර්යෙන් පයින් යන දුරක්. මොකද ඒ කාලේ හත්තිකුච්චිය පේනව නේද? ඔව් ඔව්. හරි. මේ මෙතනින් එහා පැත්තට යන්න මේ කාලේ තිබුණ පැරණි පාරක් තියෙනවා. මේක අනිවාර්යෙන් මේ අනුරාධපුරයට අපි රජ කාලය තුලදී අනිවාර්යෙන් බොහොම ඇවිල්ලා තියෙන මේ විහාරස්ථාන හරහා ඇවිල්ලා තියෙන්නේ. මෙන් ඇවිල්ලා කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගලින් වැවුඩ හරහා ඒ පැත්තේ යනවා. ඕක මොකද කුරුණෑගල අද නගරේ බැලුවොත් එහෙම දිගා වැවක්. ඒ කියන්නේ දිගම වැවක් තිබිලා තියෙන්නේ. වැව උඩින් තමයි ගිහිල්ලා තියෙන්නේ. වැව් බන්ටෙක උඩින් තමයි මේ කාල සීමාව තුලදී අනිවාර්යෙන් ඔය රජ පරම්පරාවේ ඒ තුලදී අනිවාර්යෙන් මිනිසු වන්දනාමාන කරන්නට රටම ස්ථානෙට අනුරාධපුරයට ආවේ ගියේ මේ පැත්තේ. ඒ නිසා මේ විහාරස්ථාන සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් මෙහි අච්චිකුච්චිය ඊට පස්සේ මේ වැඳ පුදාගෙන තමයි යන්නේ. ඊට පස්සේ නුවර දළදා මාලිගාව වැඳ පුදා ගන්නට. එතකොට අත්කඳ විහාරේ ওই වගේ විහාරස්ථාන ඔක්කොම වැඳ පුදාගෙන තමයි යන්න තමයි සකස් කරලා තිබුණේ. ඉතින් දැන් මේ මේත කාලේදී අනිවාර්යෙන් බැලුවොත් එහෙම අනිවාර්යෙන් දැන් ගොඩාක් දුරට මිනිස්සු දැන් අනිවාර්යෙන් මොකද බැතිමතුන් අනිවාර්යෙන් ප්‍රදේශයට දැන් පුරුදු වෙලා තියෙන ශනිකව අනුරාධපුරයට ගිහිල්ලා වැඳ පුදාගෙන එහෙම යනවා. දැන් මෙහි දන්න කියන අය සමහරක් අය එනවා හච්චකුච්චියට නම් අඟ දෙක ටිකක් ප්‍රසිද්ධ භාවයට පත් වෙලා තියෙනවා. ඒ හච්චකුච්චියට එන දායක පින්වතුනුත් අනිවාර්යෙන් සමහරක් අය දන්නවා එනවට එන්නේ නැහැ. මේ ඒකේ වටිනාකම ගොඩාක් දුරට දන්නේ නැහැ. නිසා මේකේ ඓතිහාසික භාවයක් තියෙන තැනක් ස්ථානයක්. ඒ නිසා ඒක මම එනකොටත් මේක වල් බිහි වෙලා තිබුණේ. ඊට පස්සේ පිළිසකර කරලා ඒ වගේ දැන් යථා තත්ත්වයට පත් කරගත්තේ මම ගොඩාක් වෙහෙස වෙලා. ඒ වගේම අපිට ධන පරිත්‍යාග නැහැ. ඒ නිසා බොහොම අපේ දායක පින්වතුන්ගෙත් ඒ වගේ තුලදී අනිවාර්යෙන් ඒ කටයුතු සියල්ලක්ම සම්පාදනය කරන තමයි මේ තරම් දියුණු කරලා තියෙන ස්ථාන. මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න දැන් අපි ප්‍රධාන අර ඔබ වහන්සේ කියපු මේ ගල්ලෙන ඇතුළට ගියාම පැරණි මූර්ති පිළිම තියෙනවා මැටියෙන්ම පිටි මේ ගල්ලෙනේ අඹලා. එතකොට චිත්‍ර අපිට දැක බලා ගන්න පුළුවන් ගල්ලෙන තුල. ඊට පස්සේ ඝනකම් බිත්ති තියෙන්නේ. මේවා ස්වාමීන් වහන්සේ පුරාණයේ ඉඳන් තියෙන දේවල්ද නැත්නම් මේවා ආලේප කරලාද තියෙන වහන්සේ වැඩම කරාට පස්සේ? ඒ කියන්නේ මේ දැන් අපි මම ආවට පස්සුව මේ විහාරස්ථානයේට කිසිම දෙයක් අනිවාර්යෙන් පිළිසකර කරලා නැහැ. මේවා පැරණි මේවා තමයි තියෙන්නේ. එතකොට ඒ කාල සීමාව තුලදී අනිවාර්යෙන් අපේ අබේතිස්ස රජුරෝ නිර්මාණය කරපු ඒ
ශිල්පයේ චිත්‍ර ශිල්ප තාන ඒවා නැවත පිරිසන් කටයුතු කරලා තියෙනවා. චින්ත ආලේප කරලා තියෙනවා 3 වතාවක් විතර වාගේ. මොකද මේක අනිවාර්යෙන් අපේ එල්ලාවල නායක හාමුදුරුවෝ අනිවාර්යෙන් සඳහන් කරා. එතකොට අනිවාර්යෙන් අපිට මේ නායක හාමුදුරුවෝ මොකද පුරා විද්‍යාව සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන. ඒ වගේම ඒ නායක හාමුදුරුවෝ කියන දේ අපි ඒ වගේ තුලදිත් ඒ වගේම පුරා විද්‍යාවේ පෞගේ කාලය තුලදී අනිවාර්යෙන් ගවේෂණයක් කරලත් අනිවාර්යෙන් ඒ තුලදී හඳුනාගත්තා මේකේ නැවත චිත්‍රවලට ආලේප කරලා තියෙනවා. ඊට පස්ව තමයි නැත්තම් අනිවාර්යෙන් මේ දැන් ඔය මේ චිත්‍රවල ගොඩාක් දුරට නිල් පාට පැහැයක් තියෙනවා. මොකද මේ පැරණි කාලයේදී නිල් පැහැට පැහැයෙන් එන්නේ නැහැ. බොහොම අනිවාර්යෙන් කහ වර්ණය තමයි ගොඩාක් දුරට භාවිතා කරේ තද කහ වර්ණයක්. ඒ තුලදී අනිවාර්යෙන් ඊට පස්ව අර දෙපාරක් විතර වගේ ඊට උඩින් ආලේප කරපු නිසා තමයි දැන් මේ චිත්‍රවල පැහැ වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ තියදී අනිවාර්යෙන් බැලුවොත් මේ නැත කාලේදී අනිවාර්යෙන් කිසිම කටයුත්තක් අපි ඒකේ මේ තින්තාලේප කිරීමක් හරි මොනවා හරි පෙස්සත් කටයුතු කරනවා. ඒ මොකද අර බුදුහාමුදුරුවන්ගේ අත්පා කැඩලා තිබුණා. ඒවා තුලදී අනිවාර්යෙන් පිළිසකර කරත් අනිවාර්යෙන් මේ පාද වලට තිබුණා ඒ වගේ ගැටලු තිබුණා. ඒවා ඔක්කොම පිළිසකර කරා. ඊට පස්සේ ඒ වගේ දේවල් විතරයි. ඒ නිසා තින්තාලේපයක් කරා. තියෙන ස්වාමීන් වහන්සේ අර වටේ ප්‍රතිමා තියෙන රජවරුන්ගේ වගේ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමක් කළා නැහැ තිබ්බ විදියමයි. ඒ විදියමයි. ඒ විදියමයි. අර චිත්‍රවලත් කලින් තිබ්බ චිත්‍රයම තමයි පසු කාලයකදී ඒව දැන් අර කාලයගේ ඇවෑමත් එක්ක වෙනස් වෙනවා ටික ටික දැන්. මොකද මේකේ බැලුවොත් එහෙම අනිවාර්යෙන් උෂ්ණ කාලයට හරි සීතලයි. එහෙම සකස් කරලා තියෙන්නේ මොකද ඒ වගේ අනිවාර්යෙන් ඒ වගේ ආරක්ෂාව ඒ විදිහට. ඒ වගේම තුලදී අනිවාර්යෙන් දොර කවුලුවත් බැලුවොත් එහෙම ඒ කාලෙම තිබුණ දොර කවුලුවක්. ඊට පස්සේ මේ දොරේ අපි වහන්න සකස් කරලා තියෙන්නේ අනිවාර්යෙන් මේක ලීයෙන්ම සකස් කරපු දොරක්. ඒ වගේම උඩ යට දෙපැත්තේ උල් කරලා හදලා ඊට පස්සේ ඒක කැරකෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් අර මේ දැන් වගේ අපි සානීරු දාලා ඒ වගේ තුලදී අනිවාර්යෙන් දැන් තියෙන තාක්ෂණයත් එක්ක නෙමෙයි තියෙන්නේ මේකේ. මේක ලීයෙන්ම තමයි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ උඩටත් අනිවාර්යෙන් එන ගහලවත් මොනවාක්වත් සවි කරලා නැහැ. උඩින් අනිවාර්යෙන් ගල් කණුවක් සකස් කරලා ඒක උඩින් තැම්පත් කරලා ඒ වගේ විදිහට සකස් කරලා තියෙන්නේ. ඒක අර කඩාන් වැටෙන්න ඕන ආකාරයට ඒ වගේ වැඩ කටයුතු තමයි කරලා තියෙන්නේ. ඒ තාක්ෂණෙත් ඒ විදිහමයි ඒ කාලෙම තිබුණේ. දැන් මේකේ අනිවාර්යෙන් සන්නසකින් පූජා කරලා තියෙන්නේ. ඒ සන්නස පූජා කරලා තියෙන්නේ මේකේ තියෙන සතර මහා දිසාව බැලුවොත් එහෙම වටාපෙතු ගල කියලා තියෙනවා. ඊට පස්සේ මේ මයිලාවේ කන්ද ඊට පස්සේ තඹුත්තේ කන්ද සීමාවක් කරලා තියෙන්නේ. ඊට පස්සේ තව මෙන්න මේ කටුපතාන ප්‍රදේශයේ තියෙනවා මේකට දිය උල්පතක් තියෙන එක හින්දෙන්නේ කොයි කාලයකවත්. ඒ දිය උල්පත ළඟ එතන තියෙනවා අනිවාර්යෙන් මේ ඉර හඳ පේන්නේ එතෙන්ද. ඒ තරම්ම අඳුරු ස්වභාවයයි. ඒ අඳුරු ස්වභාවයේ තියෙන තැන තමයි අනිත් එක මායිමක් කොටලා තියෙන්නේ. මේක හතර දිග්භාගයේ වටාපත් හතරකින් වට වෙලා තමයි මේ පූජා කරලා තියෙන්නේ. නිසා දැන් ඒව මෑත කාලේදී අනිවාර්යෙන් බැලුවොත් එහෙම දැන් ඒව ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. හේතුව මොකද අනිවාර්යෙන් 1948 සුද්ධගේ කාලේදී අනිවාර්යෙන් මේවා මැනුම් ක්‍රමයකට යටත් කරලා තියෙනවා. මේ මැනුම් ක්‍රමයෙන් යටත් වුණාට පස්සේ මේවා මේ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඊට පස්ව කාලේදී අනිවාර්යෙන් ඒවා දැන් අපිට වපසරිය ගොඩක් අඩු වෙලා තියෙනවා. නැත්තම් මේකේ අනිවාර්යෙන් වපසරිය බැලුවොත් එහෙම ගොඩාක් ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ ගොඩාක් අය මේවා රක්ෂිතය කරලා තියෙනවා. ඒ නිසා දැන් ඒවා රජයෙන් අපිට නිදහස් කරලා දෙන්න කියලා අපි ඉල්ලීම් කරාට ඒවා තාම නිදහස් වෙලා නැහැ. ඒම කාල සීමාවක් තමයි අපි දැන් මේ යන්නේ. දින වනසත්තුන්ගෙන් හරි කරදරයි මේ ප්‍රදේශයේද. මොකද මිනිසුන්ට පහර දීම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ රක්ෂිතයක් සීමා වුණේකින් තමයි මේ ගොඩාක්ම අපිට තියෙන වනවදුරු වලින් ඒ වගේම කරන ගොවිතැන් කාලා බීලා විනාශ කරනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ ඉන්න අයට බොහොම දැන් අනිවාර්යෙන් ගොවිතැනක් කරත් හරියට ආශ්‍රයයක් නෙලා ගන්න බෑ. ඒවා අලි ඇවිල්ලා කාලා බීලා විනාශ කරලා යනවා. ඒ වගේ කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ හරියම මිනිසුන්ටත් ඒ වගේ
බොහොම අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. කරන්න කිසිම ඉල්ලීමක් කරාට කිසිම රජයකින් අපිට අනිවාර්යයෙන් මේ ප්‍රදේශයේ අලි ග්‍රහණය අයින් කරලා දෙන්නේ නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අලි ප්‍රශ්නේ තමයි අපිට ගොඩාක්ම ගැටලුවක් වෙලා තියෙන්නේ. යන්න එන්න බෑ. අද උදේත් දෙන්නේ කුඩ ගහලා ඊට ඉස්සෙල්ලා පෙරේද දවසකත් එක්කෙනෙකුට වෙලෙයිද්දෙන් ගහලා ඒ වගේ පහර දීම් වලට ලක් වෙනවා අපි. අපේ දායක පින්වතුන්. ඒ නිසා මේ අපිටවත් හරියට මේ මොනවා හරි දෙයක් ගන්න වුණාම පාරට යන්න වෙනවා. පස්සේ අපිට ළඟපහත ප්‍රදේශවල කඩයක තියෙන්නේ ටිකක් දුර කිලෝමීටර් 5-6ක දුර යන්න ඕනේ. නගරයට යනවා නම් තඹුත්තේකම අපිට තම ළඟම ප්‍රදේශයේ ආයෙත් ගල්ගොම ටිකක් දුරයි. ඒ නිසා ඒ වගේ ප්‍රදේශ වලට යන්න ඕනේ. ඒ නිසා මිනිසුන්ට යන්නට හරි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේ ওই විදිහට තමයි අපිට අදහස් ප්‍රකාශ කරේ. හොඳයි. අපි දැන් මේ ගල්ලෙනේ මෙතනින් තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. අපි යමු ඇතුළට. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඇතුළේ මොනවද අපිට දැක බලා ගන්න පුළුවන් කියලා. හොඳයි. මෙතනින් අපි ඇතුළට ඇතුල් වෙනවා. ওই විදිහට ගියාම පරණ බිත්ති තියෙන්නේ. හැබැයි ඒවා ප්‍රතිසංස්කරණය කරලා මෑත කාලේදී වර්ණ ගන්නවලා තියෙනවා බිත්ති වලට. දැන් උඩ පේනව නේද? ওই කැටයන්. චිත්‍ර තියෙනවා, පැරණි චිත්‍ර. හොඳයි. දැන් අපි ওই විදිහට ඇතුළට ඇතුල් වෙනකොට මේ බලන්න ලොකු හිස් අවකාශයක් මේ වට වෙලා තියෙන ගල්ලෙන් වලින් මැද කොටස නිර්මාණය වෙලා තියෙනවා. දැන් ওই තියෙන බිත්තියක්. ඔබ ඔය දකින්නේ සුදු පාටට තියෙන්නේ අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට බලන්න බිත්තියේ ඝනකම කොහොමද කියලා. ඒ පුරාණ දොරවල් තියෙන්නේ බිත්තිය විතරක් හුඟක් ඝනකමකින් තමයි මෙතන ඉදි කරලා තියෙන්නේ. දැන් ওই බිත්තිය වෙන් වෙලා තියෙන බිත්තියට එහා පැත්තේ තියෙන ගල්ලෙන. එක ගල්ලෙනක් තමයි එහා පැත්තට වෙන්න තියෙන්නේ. බලන්න මගේ අතේ ප්‍රමාණයට දිගට බිත්තිය සකස් කරලා තියෙනවා. ඊටාත්ම ඝනකම්බ. හරි. දැන් ඔය පේන්නේ ගල් කුට්ටි කිහිපයකින් ආවරණය වුණාට පස්සේ මැද කොටස ඔහොම තමයි තියෙන්නේ. දැන් ඔය දකුණු අත පැත්තේ තියෙන ගල්ලෙන පේනවනේ ඇතුල් පැත්තෙත් කටාරම් කරලා තියෙන්නේ. දැන් ඔය මෙන්න මේ පේන ගල්ලෙන තමයි මම එළිය පැත්තෙන් ඕගොල්ලන්ට පෙන්නුවේ. ඒ පැත්තෙත් කටාරම් කරලා තමයි තිබිලා තියෙන්නේ. දැන් පේනවනේ. එතකොට මේවා මේ ස්වභාවිකවම තිබ්බ විදිය නෙමෙයි. මේවා මෙතන තිබ්බ ගල් තලාව කළමනාකරණය කරලා ගැළපෙන විදියට සකස් කරලා තමයි මෙතන මේ ගල්ලෙන් ටික ඉදි කරලා තියෙන්නේ පුරාණයේදී. දැන් නම් මෙතන ටිකක් හැඩි වෙලා වගේ තියෙන්නේ. කුණු කසල ඒ ආසන්නයේ තියෙනවා. මොකද මේවා කියන්නේ පිරිසිදු කිරීමක් ලොකුවට වෙලා නැහැ මෑතකදී. හැබැයි ඔය මම පෙන්නපු තැනට එහාට යනකොට තියෙන්නේ ඔය කැලෙන් වැහිලා හුඟක් ගල්ලෙන් ගොඩාක් තියෙනවා. අපි දවසක ඒව බලන්න යමු එහාට නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඇතුව. උන්වහන්සේත් එක්ක අපි ගල්ලෙන් 68ක් තියෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. දැන් කොහොම හරි ඔය බලන්න මේ විදිහට තමයි ගල්ලෙන් කිහිපයකින් වට වෙලා මේ මැද කොටස අවකාශයේ ඒගොල්ලෝ අරගෙන තියෙන පුරාණයේදී. බලන්න උඩ කවුළු තියෙනව නේද? ඒ කියන්නේ මෙතන වහලක් වගේ අතීතයේදී නිර්මාණය කරලා තියෙන්නේ නැති. දැන් මේ විදිහටම තමයි අපි වෙස්සගිරියට එහෙම ගියාම ඔබ බලන්න වෙස්සගිරියේ ස්ථාන දෙකක එහා කෙළවරෙත් මෙහා කෙළවරෙත් අපිට මේ වගේ ඒ ගල කළමනාකරණය කරලා කොටස් කිහිපයකින් වට කරලා මැද වේදිකාවක් විදිහට ලොකු අවකාශයක් විදිහට හදලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා හුඟක් තැන්වල අපිට දැක බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ මේ විදිහට අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් ඔය උඩ සීමාව බැලුවම බලන්න උඩ කටාරම් කොටලා ඊට පස්සේ මේවට අදත් බිත්තියක් තියෙනවා. හැබැයි මේක පුරාණයේම තිබ්බ බිත්තියද කියන අපි දන්නේ නැහැ. කොහොම නමුත් මේකත් පැරණි එකක්. දැන් අපිට මෙතනින් තවත් ඇතුළට ගියාට පස්සේ මේ තියෙන්නේ මේ බිත්ති වලින් වට වෙලා තියෙන ඔය වම් අත පැත්තේ තියෙන බිත්ති වලින් වට වෙලා තියෙන්නේ ඇතුලේ තියෙන අර ලොකු බිත්තියෙන් වට වෙලා තියෙන එක ගල්ලෙනක්. දැන් මෙතනින් උඩට යනකොට තවත් මෙතනින් ගල්ලෙන් ගොඩක් තියෙනවා. උඩ වේදිකාවට අපිට මෙතනින් ගිහිල්ලා ඇතුල් වෙන්න පුළුවන්. ඒව අර ප්‍රාකාර බැදලා තියෙන්නේ. පේනවනේ. දැන් මේ එක ගල්ලෙනක්වත් ওই විදිහට තිබ්බේ වනමේ මේවා සිතුවම් ඇඳලා පුරාණයේදී තිබ්බ බවට අපිට සාධක ඕනෑ තරම් මේක දිහා බලනකොට අපිට පේන්න තියෙනවා. කොහොම නමුත් ඉතින් කාලයක් යෑමෙන් ඒව ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. දැන් අපිට වැදගත්ම දේ තමයි ඉතිරි ගල්ලෙන් නිරාවරණව තිබ්බට මේ බිත්තියෙන් ඇතුළාන්තයේ තියෙන ওই දොරෙන් ඇතුළට ගියාම තියෙන ගල්ලෙනට අපි යමු ඒකට ගිහිල්ලා ඒකේ තියෙන දේ මොනවද කියලා අපි බලමු. එතන තමයි මට වැදගත්ම තැන. මම ඕගොල්ලන්ට ස්වාමීන් වහන්සේගේ අවසර ඇතුව අපි ගල්ලෙන ඇතුළට ගිහිල්ලා අද විහාරස්ථානයේ විදිහට එතන තමයි තියෙන්නේ. එතකොට ඇතුළට ගිහිල්ලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඇතුළේ මොනවද මට දැක බලා ගන්න පුළුවන් උනේ කියලා.
ඔන්න මම දැන් මෙතන මේ ඝනකම් බිත්තියෙන් එතන තියෙන දොරටුවෙන් මම ඇතුළට ආවා. ඒ කියන්නේ ගල්ලෙන ඇතුළට ආවා. බලන්නකෝ ගල්ලෙන ඇතුළට ආවට පස්සේ මේ දකින්න මූර්ති ටික මේ ප්‍රතිමා ටික මේක මේ ප්‍රතිමා සරලව නිර්මාණය කරලා තියෙන දෙයක් නෙමෙයි. මේ වගේ අපේ රටේ ඉතිහාසය මනාව තේරුම් ගන්න පුළුවන් විදිහට මේවා නිර්මාණය කරලා තියෙන. ඉතින් අදටත් මේවා ඉතුරු වෙලා ආරක්ෂා වෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. හොඳයි. දැන් බලන්න මේ පිළිම ටික ආරම්භ වෙන තැන මෙතන මුලින්ම පෙන්වන්නේ කාන්තාවක් සහ පිරිමියෙක්. ඒ කියන්නේ අපි මෙතන මේ කාන්තාව අපි රැජින කියලා හඳුන්වමුකෝ. එක්ක කුමරිය කියලා හඳුන්වමුකෝ. මේ කුමරිය හෝ මේ රැජින එහා පැත්තේ ඉන්නේ රජතුමා. ඔන්න බලන්න දැන් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවනේ මේක කාන්තා මූර්තියක් කියලා, කාන්තා පිළිමයක් කියලා. හරි. මේක කාන්තා කුල කුමරියක කියන්නේ රැජිනකගේ පිළිරුවක් තමයි ඒ තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ පිරිමියෙක්. ඒ කියන්නේ රජ කෙනෙක්ගේ මූලික අවධිය මේ තියෙන. ඔන්න බලන්න කීයක් තියෙනවද කියලා 1යි. ඔතන 2යි. මේ තියෙන දෙවනි පිළිමය. ඔන්න ඊළඟට තියෙනවා තුන්වෙනි පිළිමය. ওই තුන්වෙනි එක. ඊට පස්සේ තියෙනවා හතරවෙනි ප්‍රතිමාව. ඊට පස්සේ ඔය තියෙන්නේ පස්වෙනි ප්‍රතිමාව. ඊට පස්සේ නිල් පාට රෙද්දක් මේව කරලා තියෙන්නේ හයවෙනි ප්‍රතිමාව. ඊට පස්සේ හත්වෙනි ප්‍රතිමාව තමයි මේ තියෙන්නේ. දැන් මේ මොකක්ද මේ නිරූපණය කරලා තියෙන්නේ? මෙතන අපිට මම කිව්වේ ඔබට අපේ රටේ ලොකු ඉතිහාසයක් නිර්වුල් කරගන්න තියෙන ඉතිහාසය කරුණක් අපිට පැහැදිලි කරගන්න තියෙන හොඳම ස්ථානයක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්න අවසානයේ තියෙන හත්වෙනි ප්‍රතිමාව තමයි මේ විදිහට තියෙන්නේ. මූලික ප්‍රතිමාව තියෙන්නේ කාන්තාවක් සහ පිරිමියෙක්. එතන ඉන්නේ. එතකොට මේ ඉරේ හඳේ කතාව අපි නිරන්තරයෙන් කතා කරනවා. අපි මේ ස්වස්තිකය ගැන කතා කරනවා, වාමාවර්තව දක්ෂිනාවර්තව කතා කරන. අපි සිරි පතුල් ගැන කතා කරනවා අපේ නාලිකාව තුළ නිරන්තරයෙන්ම පතුල් දෙක, ඒ පතුල් දෙකේ තියෙන චත්‍ර පිළිබඳව, සඳකඩ පහනේ තියෙන සත්ව රූප 4 පිළිබඳව, නෙළුම් මල පිළිබඳව ඔබ විශේෂයෙන්ම මම ඔබට සඳහන් කරනවා නෙළුම් මලේ කතාව. නෙළුම් මල අපිට වැදගත් මේ සිදුහත් කුමාරයාගේ උත්පත්ති කතාවත් එක්ක විතරක් නෙමෙයි. නෙළුම් මල් පිපුණු කියලා අපේ රටේ තියෙන හැම කැටයමකටම හැම මේ නිර්මාණයකටම මේ නෙළුම් මල භාවිතා කරලා තියෙනවා. ඇයි මේ නෙළුම් මල භාවිතා කරේ කියන එක මේ මහා ශිෂ්ටාචාර ඉතිහාසයේ කතාව ඔබ නිර්වුල් කරගන්න ඕනේ. මේව අධ්‍යයනය කරන්න ඕනේ. නැත්නම් අපි නෙළුම් මලකට විතරක් අර සිද්ධාර්ථ උපත කතාවට විතරක් අපි ඒක සීමා කරන්නේ නැතුව මේ නෙළුම් මල ප්‍රයෝගී කරගෙන නිර්මාණය කරලා තියෙන හැම ගොඩනැගිල්ලකම හැම සඳකඩ පහනකම මේ කැටයම් ගැන පිළිම නිර්මාණය කරලා තියෙන නෙළුම් මල් උඩ මේ ප්‍රතිමා තියෙන නෙළුම් මල්, මේ කැටයම් නෙළුම් මල්, මේ පුන් කලසේ තියෙන නෙළුම් මල් පිපිලා තියෙන්නේ. මේ මොකක්ද මේ නිරූපණය කරලා තියෙන්නේ කියලා අපි තව වැඩි දුරටත් අපේ නාලිකාව තුළ අපේ අනුරාධ මැදවත්ත මහත්මයා ඉන්නතුමා පැහැදිලි කරයි. මේවා ඉදිරියේදී සිව්වල වංශය සංග්‍රහව තුළ මේවා පැහැදිලි කරයි. ඉතින් ටිකෙන් ටික අපිට පුළුවන් අපේ රටේ ඉතිහාසය නිර්වුල් කරගන්න. ඉතින් මේ අද ආපු තැන හරිම සුවිශේෂී. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පිළිම 6න් පළවෙනි ප්‍රතිමාව, පළවෙනි රජාගේ පිළිමය පෙන්වන්නේ රජිනත් සමග. ඔගොල්ලෝ දන්නවනේ චෙස් ක්‍රීඩාවේ රැජිනවනේ මූලික කරලා තියෙන්නේ නේද? රැජින අයින් වුණොත් මොකද වෙන්නේ? ඉතින් මේ රැජිනගේ රජතුමාගේ කතාව මූලික අධීරේ පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රතිමාවල මුහුණවල්, මේ වගේ කැටයම්, මේ සියුම් කැටයම් වල අරුත් අපි නිවැරදිව තේරුම් ගත්තොත් මේ ඉතිහාසයේ මහා ශිෂ්ටාචාරයේ කතාව අපිට නිර්වෝල් කරගන්න පුළුවන්. මේ තමයි 6 වෙනි ප්‍රතිමාව. බලන්න 6 වෙනි ප්‍රතිමාව ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා. ක්‍රමක්‍රමයෙන් මේ ගල්තලාවේ ආනතිය උපයෝගී කරගෙන උස ප්‍රමාණවල වැඩි වෙන විදිහට, ඒ ශක්තියින් වැඩි කරලා පෙන්වන නිරූපණය කරන විදිහට මේවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් 7 වෙනි ප්‍රතිමාව තමයි අපිට වැදගත්. දැන් මේ වටේ තියෙන ප්‍රතිමා ටික ගත්තත් මේ වගේ තියෙන චිත්‍ර ටික අපි බැලුවත් බලන්න නෙළුම් මල් අතේ තියාගෙන ඉන්නේ. දැන් ඔය වටේ ඉන්න කාන්තාවන්ගේ රූප ඇයි මේ මෙහෙම දාලා තියෙන්නේ? නෙළුම් මල් අතේ තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රතිමා ටික, ඊට පස්සේ ඔතන ඒකේ වටේට තියෙන්නේ නෙළුම් පෙති. ඊට පස්සේ බිත්තිය බලන්න පුන් කලස. මම ඔයගලන්ට ඒව පෙන්නන්නම් හැම එකක්ම. දැන් මේවා කාලෙට මේ වගේ වර්ණ ගන්නවලා ඇති. හැබැයි මුලින්ම තිබ්බ ප්‍රතිමා චිත්‍ර මේවා ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනවා. යම් යම් වැඩි දියුණුකම් මේ වගේ වෙලා තියෙනවා. යම් වර්ණ ගැනීම වෙලා තියෙනවා. හැබැයි මුල් යුගයේ චිත්‍ර අපිට දැක බලා ගන්න පුළුවන් මේ ස්ථානයේදී. එහෙනම් මේ ප්‍රතිමාවෙන් නිරූපණය කරන ඒ මහා ශිෂ්ටාචාරය, වහලා දාලා තියෙන මහා ශිෂ්ටාචාරයේ කතාව අපි නැවත ගොඩගත යුතුයි. ඒව නැවත තේරුම් ගත යුතුයි. දැන් මේ බලන්න මේ පුන් කලස හොඳට බලන්නකෝ. මේ පුන් කලසේ තියෙනවා මල් 7ක්. නෙළුම් පොහොට්ටුත් එක්ක මල් කීයක් පිපිලා තියෙනවද, මල් කීයක් පිපෙන්න තියෙනවද? ඉතින් බලන්න 7ක් තියෙනවා. ඔබ ගණන් කරලා බැලුවොත් 1 2 3 4 5 6 7යි. උඩම මල තමයි බොහොම පිරිපුන්ව පිපිලා තියෙන මල.
එතකොට මේකෙන් මොකද්ද නිරූපණය කරේ? අපි බලමු මේ මල හා සමාන අර නාගපෙන 7ක් තියෙන කැටයම් මේ නෙළුම් මල. ඉතින් මේ කතාව අපේ නිවැරදිව තේරුම් ගන්න ඕනේ. සක්විති යුගයත් බුද්ධ යුගයත් බොහෝම අපූර්වට මේ ප්‍රතිමා වලින් නිර්මාණය කරලා තියෙනවා. දැන් සක්විති වෙලා තමයි සක්විති යුගයකින් පස්සේ තමයි බුද්ධ යුගයක ආරම්භය වෙන්නේ. ඒක නිකන් අපේ ජනවාරේ අපි කියනවා පෞල් වෙලා තමයි පන්සල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ සක්විති යුගයත් බුද්ධ යුගයේත් කරුණු බොහෝම අපූර්වට මේ ප්‍රතිමා වලින් සහ මේ සියලුම කැටයම් වලින් අපේ රටේ අපිට හම්බෙන මුරගල් වලින් මේ කොරවක් ගල් වලින් මකර තොරන් වලින් ප්‍රතිමා වලින් ඊට පස්සේ සඳකඩ පහනෙන් නෙළුම් මල් කැටයම් වලින් මේ චිත්‍ර කලාව වලින් මේ හැම එකකින්ම මේ කතාව මේ ඉරේ හඳේ ශක්තිය මේ ස්වභාව දහමේ කතාව බොහොම අපූර්වට අපේ මුතුන් මිත්තන් මේව නිර්මාණය කරලා තියෙනවා. මේක තමයි අපේ මහා සම්ප්‍රදාය. දැන් ඔබ බලන්න මේ හම්බෙන මේ සක්විති යුගය පිළිබඳව චක්ක අවදි කර ගැනීම හා සම්බන්ධ තොරතුරු ටික මේ ප්‍රතිමා වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් 6ක් පෙන්නනවා මේ චක්‍ර වලට අදාළව. ඊට පස්සේ අවසාන ප්‍රතිමාවෙන් පෙන්වන්නේ මොකක්ද? මේවා පිළිබඳව අපි වැඩියෙන් පරේක්ෂණ සිදු විය යුතුයි මේ රටේ. මොකද මේක තමයි මහා ශිෂ්ටාචාරය. මේක තමයි වහලා දාලා තියෙන්නේ මේ තොරතුරු ටික. ඉතින් මේ හම්බෙන මහා ප්‍රතිමා අපි දන්නවා රුවන්වැලි සෑයලකට ගියාමත් අපිට ලොකු ප්‍රතිමා දෙකක් මේ වගේ හම්බෙනවා. කාන්තාවක් එක පැත්තක රජ කෙනෙක් එක පැත්තක රජිනක්. ඉතින් මේ තමයි කුණ්ඩලිනී ශක්තියට අදාළ අපේ චක්ක අවදි කර ගැනීම, චක්කවත්ති වීම. දැන් මම ඔබට මෙතන තව පෙන්වන්නම්. ඔබ බලන්න මම වැඩි අවධානයක් දෙනවා මේ ප්‍රතිමාවල අත් දෙක තියෙන හැටි බලන්නකෝ. මේක විශේෂ කතාවක් මේකේ. මේ ප්‍රතිමාවේ අත් දෙක තියෙන හැටි බලන්න මම මේ කරන සුවිශේෂී හෙළිදරව්වක් මේක. හොඳින් බලන්න මේ පෙන්වන්නේ අන්ත දෙකක්. දැන් ස්වස්තිකේ වුණත් පෙන්වන්නේ අන්ත දෙකක්. වාමාවර්තව දක්ෂිනාවර්තව. ඉතින් මේ චක්කවත්ති වීම, මේ චක්‍රයේ ආරම්භය, චක්කවත්ති වුණ බව පැවසීම මේ සියලුම දේ මේ ප්‍රතිමා ටිකෙන් නිර්මාණය වෙලා තිනවා. දැන් මුලින්ම පටන් ගන්නෙ කාන්තාවත් පිරිමියත් එක්ක මේ කතාව. ඉරේ හඳේ කතාව අන්ත දෙක, ශක්ති කලාප දෙක ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වීම. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් අදියර 6ක් පෙන්නනවා. අවසන් අදියර 7 වෙනි අදියර මොකක්ද කියන එක ඔබ දකින්න ඕනේ. දැන් මේ වගේ ප්‍රතිමා කොතෙකුත් අපේ පුරාණ ස්ථානවලින් අබේගිරියෙන්, චේතවනාරාමයෙන්, උතුරෙන්, දකුණෙන්, නැගෙනහිරෙන් හැම තැනකින්ම මේ ප්‍රතිමා හම්බෙනවා. මේ ප්‍රතිමාත් එක්ක මේ සක්විති යුගයත් බුද්ධ යුගයත් කියන මේ යුග දෙක පිළිබඳව තොරතුරු මේ කැටයම් ප්‍රතිමාවල නිර්මාණය කරලා තියෙනවා අතීත මුතුන් මිත්තන්. ඉතින් මේවා නිවැරදිව පරේක්ෂණයට ලක් කිරීම අදාළ අංශවල වගකීම වෙනවා. අපේ රටේ මිනිසුන්ගේ වගකීම වෙනවා. මේවා හොයලා බලන එක කවුරුත් කිව්වට පිළිගන්න එපා. අපිට ඉතින් සුද්ධ පටෝප ඉතිහාසයනේ තියෙන්නේ. අපිට ඔවුන් කියලා දුන්නු කොඩ්රින්ටල්ලා අපිට ඉතිහාසය කියලා පොත් හදලා විශේෂ නිර්දේශ හදලා මේ මහා ශිෂ්ටාචාරය වහලා ලියලා දුන්නු ඉතිහාසයනේ තියෙන්නේ. ඉතින් ඒවට නැඹුරු වෙන්නේ නැතුව ඔබ හොයන්න. ඒව පිළිබඳව තියෙන තොරතුරුත් හොයලා මේවා නැවත හොයන්න මේ අපේ රටේ. මොකද අස්පනා අපිට පේන්න මේ දේවල් අදටත් තියෙනවා. පුස්කොළ පොත්වල මේවා ලියලා තියෙනවා. කැටයම් වල නිර්මාණය කරලා තියෙනවා. ඒකින්ද හොඳින් මේවා අධ්‍යයනය කරන්න. දැන් ඔබට පේනවා ඇති මේ අන්ත දෙක තමයි. එක අතක් උඩ පැත්තට, අනිත් අත වම් අත තියෙන්නේ පල්ලෙහාට, දකුණු අත තියෙන්නේ ඉහළට. එතකොට මේක තමයි ඔබට මේ අපේ මේ සක්විති යුගයේ මේ එකම කතාවක් මේ කැටයම් වලින් පෙන්වන්නේ. අපි ස්වස්තිකය කියලා අපි වර්තමානයේදී ස්වස්තික කියන නාමය යොදලා හඳුන්වන වක්‍රයක් තියෙනවනේ, චක්‍රයක්. මේ චක්‍රයේ කැරකීම පිළිබඳව ඔබ දක්වන චක්කවත්ති වීම. මේ චක්‍රය කැරකෙනකොට මේ පතුලේ තියෙන්නේ, හොඳට බලන්න මේ පතුලේ තියෙන්නේ චක්‍ර දෙක. පේනවනේ චක්කවත්ති වෙලා මේ චක්‍ර කැරකෙන හැටි. ඉතින් චක්‍ර තියෙන අපේ අභ්‍යන්තරයේ තුල මේ අභ්‍යන්තර සක්වල ගැන තමයි මේ ඉතිහාස කතාව තුල මේ ධර්මයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තරය තමයි අපි ආධ්‍යාත්මය තමයි මේ ගොඩනගාගත යුත්තේ. ඉතින් මීට අදාළ චක්කවත්ති වීම, ඒ චක්කවත්ති යුගයෙන් පස්සේ තමයි බුද්ධ යුගය ආරම්භ වෙන්නේ. කවුද මේ බුද්ධ කියන මේ ප්‍රතිමා තුල මේවා හොඳට නිර්මාණය කරලා තියෙනවා. කවුරුත් මේ ප්‍රතිමාවේ ඉන්න මේ බුද්ධ රූපයට පරිබාහිරව මේ වටේ තියෙන සංකේත ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ගල් විහාරයේම ගියාම ඔයගොල්ලෝ තොලවිල ප්‍රතිමාව දැක්කාම හැම බුද්ධ ප්‍රතිමාවම ඔබ බලන්න ඒ වගේ මේ කැටයම් වල තියෙන මේ මකර කැටයම, පුන්කලස් කැටයම්, මේ පූර්ණත්වය පෙන්눔 කරන කැටයම්, ඊට පස්සේ මකර තොරණ දෙපැත්තේ පෙන්නනේ මකර ගිනිජාලා වලින් එළියට එන ඒ කැටයම්, වාමන රූප, මේ වගේ මොනවද නිරූපණය කරලා තියෙන්නේ?
මේක තමයි අපි කියන්නේ වැහුවේ මෙන්න මේ ශිෂ්ටාචාරය. අපි දැන් අපේ රටේ ලෝකයේ මානව ශිෂ්ටාචාර ගැන කතා කරනකොට මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දුනිම්න ශිෂ්ටාචාර, චීන ශිෂ්ටාචාර මේවා ගැන කතා කරාට අපේ දරුවන්ට උගන්වන පෙළපොත්වල නෑ හෙළ ශිෂ්ටාචාරය කියන එක ඒවට අන්තර්ගත වෙලා නෑ. ඉතින් මේක පිළිබඳව මම ඊළඟ වැඩසටහනේ කතා කරනවා. ඔබ මෙතනින් නතර වෙන්න එපා. මේ වැඩසටහනෙන් පස්සේ මම බොහොම ඉක්මනට ඊළඟ වැඩසටහන ඔයගොල්ලන්ට දානවා. බලන්න ඒක අපේ රටේ හිටපු උගතෙක් තමයි, අපේ රටේ හිටපු මේ පුරාවිද්‍යාව පිළිබඳ හොඳ විද්‍යාඥයෙක් තමයි. ඇත්තටම ශිරාන් දර්ණීයගල මහත්මයා එතුමා මේ මහා ශිෂ්ටාචාරය ගැන කතා කරන ඉදිරිපත් කරන අදහසක් එක්කම මම ඊළඟ වැඩසටහනෙන් ඔබට මේවා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට පෙන්වන්න ඕමුණා උනේ මේක සුවිශේෂී තැනක් 6ක් පෙන්නලා තියෙනවා. මුල්ලදියර කාන්තාවත් පිරිමියත් එක්ක එකතු වෙලා ඊට පස්සේ තව 6ක් එනවා. 6න් පස්සේ 7 වෙනි එක කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මේවා පුන්කලස් වලට මේ කැටයම් වලට යොමු වෙලා තියෙන්නේ කොහොමද? මේවා අපේ රටේ හම් වෙන කාසි හැම එකකටම මේවා තමයි ඉවහල් කරලා තියෙන. අපේ මහා තූප ගොඩනැගලා තියෙන්නේ මේවත් එක්ක. ඒ මහා ශිෂ්ටාචාරයේ තොරතුරු අපි ඊළඟ වැඩසටහනෙන් කතා කරමු. දැන් සරල අදහසක් ගන්න. මෙතන තියෙන්නේ මේ අත් දෙක. දැන් මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ ඇවිල්ලා අර ගජිනි කියන මූවි එකේ මම දැක්ක පින්තූරයක් මේ අරන් දෙන්න. දැන් අපි ලක්ෂ්මි කියලා හඳුන්වන දෙවගණක් තියෙනවනේ. ඒකෙත් බලන්නකෝ අත් දෙකේම තියෙන හැටි. ඉතින් මේ පෙන්වන්නේ එක චක්කවත්ති වීමට අදාළ තොරතුරු ටික. අන්ත දෙක. ඒ චක්ක කැරකීමට අදාළ කොටස් තමයි. ඒව තමයි අර පතුල් ගලේ මැද පෙන්වන්නේ, ඇඟිලි වල පෙන්වන්නේ. ඉතින් මේ එකකට එකක් මේ පතුල් වල තියෙන සංකේත මේවා එකකට එකක් සක්වල දොරටුවේ තියෙන තොරතුරු, පුන්කලසේ තියෙන තොරතුරු, මහා දාගැබ් වල තියෙන තොරතුරු, සෙල්ලිපියේ තියෙන තොරතුරු, මේ ප්‍රතිමාවල තියෙන තොරතුරු මේ ඔක්කොම යොමු වෙන්නේ මේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයට. ඒ ආරම්භය සිදු වුණු දීපේ කතාව තමයි අපි මේ කතා කරන්නේ. මානවයාගේ ආරම්භය. ඒ කතාව තුල තමයි සක්විති බුද්ධ මේ යුගත් එක්ක තමයි මේ බුදුන්ගේ කතාව, සක්විති පරපුරවල් වල කතාව නිර්මාණය වෙලා තියෙන. ඉතින් මේට අදාළ තොරතුරු ටික අපි ක්‍රමක්‍රමයෙන් ඔබට එළි දක්වනවා ඔබගේ පරේක්ෂණය ගවේෂණය සඳහා. හොඳයි, ඊළඟ වැඩසටහනෙන් බොහොම ඉක්මනින්ම අපි හමු වෙමු. අපි බලමු ශිරාන් දර්ණීයගල මහත්මයා මේ මහා ශිෂ්ටාචාරය ගැන කියන්නේ මොකක්ද කියලා. රාවණ සක්විති රජ පරපුරෙන් පසු 50,000ක් කල් පුරාවට පවතින ගොතම බුද්ධ ශාසනය පිහිට වූ ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව